ආයුබෝවන්. ගිම්හාන කාලේ ගෙදර නිදහසේ ගෙවන උදේවරුවක් ඔයාලත් එක්ක ගත කරන්න තමයි මේ හදන්නේ. උදේම සුවඳ පහනක් පත්තු කරනවා. ඒකෙන් ගෙදරට ලස්සනක් සුවඳක් එකතු වෙනවා. උදේම තේ එකක් හදාගෙන බීලා එළිය ටිකක් ඇවිදින්න යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මේ පාරවල් හරීම නිස්කලංකයි. ගලාගෙන යන ගංගාවේ සද්දේ කුරුල්ලන්ගේ සද්දේ හොඳටම ඇහෙනවා. ඉඳලා හිටලා යන බයිසිකලයක් පයි යන කෙනෙක් කැරුණාම දැන් මං විතරයි ඉන්නේ. මේ වගේ ගලා බසින ගංගාවල් ලස්සන මල් පිපුණු සොබාදාම තරම් අපේ හිත නිවන තවත් තැනක් කොයින්ද නේද? ටිකක් දුර ඇවිදගෙන ආව නිසා ටිකක් විතර මහන්සි වගේ. ඉතින් ඉඳගෙන ඉඳලා මේ වගේ ලස්සන වටපිටාව ටිකක් බලලා ඉවර වෙලා ආයෙත් ගෙදර යනවා. මෙතනින් ඉඳගත්තාම ගඟේ ලස්සන ඒ වගේම ගඟේ ගලාගෙන යන සද්දේ හොඳට අහගෙන ඉන්න පුළුවන්. අපි මේ සොබාදහමත් එක්ක ඉන්නකොට අපිට තියෙන ප්‍රශ්න ටික වෙලාවකට හරි අමතක වෙලා හිතට හරිම සැනසෙල්ලක් සැහැල්ලුවක් ඇති වෙනවා. දන්නේම නැතුව සෑහෙන වෙලාවක් ගත වුණා. ඉක්මනින්ම ගෙදර ඇවිත් දොඩම් ජූස් එකක් හදාගෙන තවත් වැඩකට ලෑස්ති වෙන්න තමයි මේ හදන්නේ. මට හිතුණා මට ජර්නල් එකක් හදන්න ඕනි කියලා. මේ ජර්නල් එකට මම එකතු කරගත්තා ලයිෆ් ලෙසන්ස්, ඒ වගේම කැලෙන්ඩර් එක, ඒ වගේම ඊගාව අවුරුද්දේ මං ඉටු කරගන්න තියෙන ගෝල්ස් මොනවද, ඒකට කරන්න ඕනේ ටු ඩු ලිස්ට් එක, ඒ වගේම පීරියඩ් ට්‍රැකර් එකත් මන්ත්ලි ප්ලෑනර් එකත්. මේක තමයි මගේ පළවෙනි ජර්නල් එක. මම හිතනවා මේකෙන් මට පිළිවෙල වැඩි කරගන්න, අමතක වෙන එක වළක්ව ගන්න උදව්වක් වෙනවා කියලා. ස්ටිකි නෝට් වලින් වෙන් කරගත්තාම ලේසි. ජීවිතේ අපිට වැරදුණු තැන් වලින්ම අපි ඉගෙන ගත්තු පාඩම් මේ විදිහට ලියාගත්තාම ආයෙත් ඒ වගේ වැරදි නොකර ඉන්න අපිට පුළුවන්. කැලෙන්ඩර් එකේ වැදගත් දින අපිට පුළුවනි මාක් කරගන්න. ලයිෆ් ගෝල්ස්, ඒ වගේම මේ ටු ඩු ලිස්ට් එක ගෝල්ස් ඇචීව් කරගන්න උදව්වක් වෙන්න පුළුවන්. පීරියඩ් ට්‍රැකර් එක අවුරුද්ද පුරාම අපිට පුළුවනි ෆිල් කරගන්න. අපිට තියෙන වැඩවලට අදාළව මන්ත්ලි ප්ලෑනර් එකත් ෆිල් කරගන්න අපිට පුළුවන්. මට පුළුවන් විදිහට මම ජර්නල් එක කම්ප්ලීට් කරා. දැන් මට තියෙන්නේ මේ කරපු ටිකම ඉස්සරහටත් දිගටම කරගෙන යන්න. වර්තමානයේ ජීවත් වෙන්නේ කොහොමද කියන එක ගැන Google එක පැත්තේ ගිහිල්ලා බැලුවා. මේ වගේ විවේක කාලයක් හරියම අඩුවෙන් ලැබෙන හින්දා කෙටි කතාවකුත් කියවුවා ගොඩාක් කාලෙකින්. උයන්න ඕන කරන එළවලු ටිකත් ලෑස්ති කරා. කරවිල සම්බෝලයක් හදන්න තමයි ඉන්නේ. දවල් වෙන්න ටික ටික රස්නේ වැඩි වෙනවා දැන්. මෙල්බර්න් වල ගිම්හාන කාලේ තමයි මේ පටන් අරන් තියෙන්නේ. ගොඩාක්ම රස්නේ. රසන කාලේ උනාට ලස්සන මල් ටිකක් පිපිලා තියෙනවා අපේ ගෙදර. ගොඩාක් කාලෙකින් තමයි මේ වගේ හිතේ සතුටින් විවේකී උදේවරුවක් ගත කරන්නේ. ඉතින් මං ග්‍රැටිටියුඩ් ජර්නල් එකෙත් මේ ගැන ලියුවා. කොමාරිකව ෆේස් පැක් එක මේ රස්නේ කාලේට අපේ හිත ගත දෙකම සැහැල්ලු කරනවා. ජීවිතේට මහා ලොකු දේවල් නැති වුණත් පුංචිම දේවල් වලින් හරි පොඩි වෙලාවක් හරි සතුටින් අපිට ඉන්න පුළුවන්. ආයෙත් මේ වගේම වීඩියෝ එකකින් හම්බ වෙමු.